අග්‍රාමාත්‍යතුමිය වන ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ 109 වන ජන්මදිනය අද දී තිබෙනවා. ඒ සම්බන්ධ එතුමියගේ ජන්ම සැමරුම් නිමිත්තෙන් අද විශේෂ උත්සව කීපයක් හොරගොල්ල බණ්ඩාරනායක සමාධියේ අභිසිද්ධි සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ පරිසරයේදී පවත්වා තිබෙනවා. බණ්ඩාරනායක මැතිණිය ගැන කියනවා නම් එතුමියට ඇත්තරම එතුමිය දේශපාලනට පිවිසීමට බලාපොරොත්තු නොවූ කාන්තාවක් වශයෙන් තමයි ඉතිහාසයේ කීමේදී අපිට හැඟී යන්නේ. නමුත් එතුමියගේ ආදරණීය ස්වාම පුරුෂයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ඝාතනයෙන් පසු එතුමියට එම අඩුව පෙරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට සිදු වුණා. එවකට සිදු වී තිබෙනවා. එවකට හිටවු එම පක්ෂයේ නායකයන්ගේ සාජිෂ්ඨයන්ගේ ඉල්ලීම් මත ඉතින් එතුමිය එම අභියෝගය තමන්ගේ කුඩා දරුවන්ද සමග පවුල රැක බලා ගනිමින් දේශපාලන එවකට තිබ්බ කර්කශ දේශපාලන මුහුණ දෙමින් එම අභියෝගයට මුහුණ දී 1960 පැවති මහමැතිවරණයෙන් ආසන 75ක් පමණ අතිබහුතරයක් ලබාගෙන එවකට පැවති ඡන්ද ක්‍රමයට එවකට පැවති ප්‍රධාන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ආසන 30කට පමණ ප්‍රමාණයකට සීමා කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ප්‍රථම අග්‍රාමාත්‍ය ලංකාවේ සහ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණා. ඉතින් එතුමියගේ ඉතිහාසය ගැන එතුමියගේ කාලවකවානු ගැන අපිට අධ්‍යයනය කිරීමේදී සහ ඒ වගේම අත්දැකීම් ඇති පුද්ගලයන්ගෙන් අපි සොයා කරුණු අසා දැන ගැනීමේදී අපිට ගොඩාක් බොහෝ විට ඒවා සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. එතුමිය ලංකාවේ දේශීය ආර්ථිකය, දේශීය රටේ සිරිසැපදේ ඒ වගේ තේමාවක් යටතේ දේශීය ආර්ථිකය ගොඩනැගීමට අතිමහත් වෙහෙසක් දරා ඒ වගේම දේශීය කර්මාන්ත, දේශීය ගොවියා, දේශීය ව්‍යවසායකයා, දේශීය ව්‍යාපාරිකයා රැගෙන කර්ම වෙනුවෙන් ඉතා විශාල සේවයක් ලංකාවට ඉටු කරලා තියෙනවා. ඒ වගේම ඇය විදේශීයවත් ඉතාමත් ජනප්‍රිය වූ විදේශ නායිකාවක් වශයෙන් චීනය වැනි රටවල ඒ වගේම විශේෂ ඇගීමට ලක් වෙලා තියෙන එතුමිය ඒ වගේම ලංකාවට අයෝම කාන්තාවක් විදිහට එතුමිය ගැන හඳුන්වන කච්චතියු දූපත විශේෂ පොදු රාජ්‍ය මණ්ඩලයට විශේෂ යෝජනාවක් මුදු සීමා සම්බන්ධයෙන් මා දන්නා විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයකින් මම මේ උටාගත්තේ මුහුදු සීමා සම්බන්ධයෙන් එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම සාකච්ඡා කර එතුමිය විසින් යම් කිසි ලේඛනයක් සභාගත කරගෙන ලංකාවට අවශ්‍ය මුහුදු සීමාව නිර්ණය කරගෙන තියෙනවා. ඒත් එක්කම කච්චදිවු දූපත ඉන්දියාවටද ලංකාවටද කියන ඒකට පැවති ඉන්දිය අග්‍රාමාත්‍යවරිය සමග සාකච්ඡා කර එය ඉතාමත් සාර්ථක ලංකාව භූමියට අයිති දූපතක් ලෙස මේ ලබා ගැනීමට ශක්තිවත් ධෛර්යමත් වෙලා තියෙනවා. ඒත් එක්කම එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු රට දේශීය ආර්ථිකයකට දේශීය කර්මාන්තවලට මුල් තැන් දීගෙන කටයුතු කරගෙන යද්දී 1977 බල පෙරළියත් සමගම එතුමියගේ ආණ්ඩුව ඉතාමත් සුළුතරයකට පරාජය වී සුළුතරයක් මට්ටමට පත් වී අතිබහුතරයක් එවකට එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවට ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඒ ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම මැතිණියගේ ප්‍රතිපත්ති හා ව්‍යාපාර ප්‍රතිපත්ති රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරමින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් දේශීය ආර්ථිකය දේශීය ව්‍යවසායකයා වෙනුවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් ඊට හාත් වෙනස් ක්‍රියාපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් අර සියල්ල අඩපණ වීමට එහි අනිසි ප්‍රතිඵල අද වෙනතුරු අපේ රටට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මැතිණියගේ සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු කියන්නේ දැඩි පරාජයකට පත් එක්සත් ජාතික පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබාගෙන පසුව මැතිණියට
විශේෂ මැතිවිදිය සහ මැතිනිය ඇතුළු තවත් කීප දෙනෙකුට විශේෂ ජනාධිපති කමිෂන් සභාවක් පිහිටවලා එම කමිෂන් සභාවකින් එතුමියගේ යම් දූෂණ වංචා එතකොට සිදු වී ඇද්දයි පරීක්ෂා කර බලා රහසිගත වාර්තාවක් ජනාධිපති ජයවර්ධන මහතා විසින් ලබාගෙන ඒ අනුව ඔවුන්ගේ අති බලය සහිත දේශපාලන අධිකාරියේ තීන්දුව මත එතුමියගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට අත්හිටුවා. මේ ප්‍රජා අයිතිය අත්හිටුවීම ඇත්තටම මේක මේ මැතිනියට කරාට වඩා බොහෝ දෙනා විචාරකයන් පවසන්නේ මෙය ලංකාවේ ජාතියට මුළු මහත් ශ්‍රී ලංකා ආර්ථිකයට කර මරු පහරක් ලෙස එතුමියගේ දේශීය වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම දේශීය වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමට ගත් මරු පහරක් ලෙස තමයි මෙතුමියගේ ප්‍රජා අයිතිය බොහෝ දෙනා හඳුන්වන්නේ. මේ ප්‍රජා අයිතිය හොසි කිරීම සම්බන්ධව අදහස් කර බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම එතුමිය යම් කිසි දවසක යලි බලය ලබාගෙන යලි ලංකාව දේශීය ආර්ථික දේශීය චින්තනයෙන් දේශීය ආර්ථිකය ගොඩනගාගෙන වැඩ කටයුතු කරොත් කවදාවත් එම ඔවුන්ගේ විරුද්ධවාදීන්ට නැවත බලයට ඒමට නොහැකි වීමේ යයි කියන තේමාව මත විය යුතුයි. මැදිනියට මෙවැනි අදත් තේට්ටන් ජේ.ආර් යුගයේ සිදු වුණේ. ඒත් එක්කම තව දෙයක් කියනවා නම් ඊට පෙර කියන්නේ 74 පෙර 1970 ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රමුඛ කොලිනා සිල්වා මැතිතුමාලා ඇතුළු මේ සම සමා එන්නන් පෙරේරා මැතිතුමා ඇතුළු මේ සම සමාජ පක්ෂයේ ප්‍රමුඛ බිහිකර සමගි පෙරමුණ ආණ්ඩුවෙන් මැතිනියගේ මින් ඉදිරි කලින් කල පැවති ආණ්ඩු කරන වලට වඩා මේ දැනෙන සමාජයට දැනෙන විශේෂයෙන් දේශීය දේවල් දේශීය දේ ඊට පස්සේ දේශීය දේ රැකගෙන දේශීය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් විශේෂයෙන්ම සයනක බිබිලේ ඖෂධ පනත ප්‍රඥප්තිය සකස් කර සේනක බිබිලේ වෙන්නන් මේ සම්බන්ධ කරගෙන ඒ වගේම සම සමාජ පක්ෂ නායකයන් සම්බන්ධ කරගෙන ඖෂධ මාෆියාවට විරුද්ධව විශාල වැටබැඳීමක් සිදු කරා. යම් කිසියකින් මා තිස්සවිතාන මහතා සමග මහාචාර්ය තිස්සවිතාන මහත්මයා සමග තව සාකච්ඡාවකදී සිට වෙනතුමා කිව්වේ යම් කිසියෙන් 77 දී මේ මැතිනියගේ 70 සමගි පෙරමුණ ආණ්ඩුව කඩා හැලීමට මගදිව අකර්මණ්‍ය වීම වුණා කියලා එයා උදාහරණ වශයෙන් කිව්වා. මේ තිස්සවිතාන මහත්මයා. ඉතින් මේ ඒවා සාමාන්‍යයෙන් මේ දේශීය ආර්ථිකයක් හැදෙනකොට දේශීය ආර්ථිකයක් හැදෙනකොට දේශීය අනන්‍යතාවයකින් අපේ ලංකාව ඉදිරියට යෑම වලකාලීමේ බහුජාතික සමාගම් වල ඖෂධ මාෆියාවේ යෙදෙන බහුජාතික සමාගම් වල ඕන එකමට යම් මාද මැතිනියගේ 109 වන ජන්මදිනයේ යෙදෙන මේ මොහොතේ අද පැවති ගුණ සමරණකේ දැක්වූ මෙහෙවරක මතකය ශාස්ත්‍රවේදී කීර්තිදාතා ලොකුලුණගේ වලව්වත්ත මැතිනිය විසින් මේක එලි දක්වලා තියෙන්නේ. එතුමේගේ දැන් මේක පරිශීලනය කරන එක ගොඩාක් මැතිනියගේ ගැන දැනගන්න අනාගතයට සහ වර්තමානයේට සියලු දෙනාටම වැදගත් වේවි. ඒත් එක්ක මම ගෙන හර දක්වන්න ඉතින් මා විසින් විවිධ අවස්ථාවල පරිශීලනය කළ පොත්පත් සහ මම ආශ්‍රය කළ කතා බහ කර ඇති නායකයන්ගෙන් උපහාගත් දේවල් අනුව ගරු මැතිනිය කළ මෙහෙවර අතුරින් කීපයක් මම ගෙන හර දක්වන්න ඇති සූදානම්. 1963 වන විට දේශීය තෙල් සමාගම් දේශීය හෝ රජයේ අපේ දේශීය සමාගම් තිබුණේ නැහැ. ඒවා විදේශිකයන් සතුව තිබුණේ. ඉතින් 63 දී ගරු ශ්‍රීමා බණ්ඩාරනායක මැතිනිය විදේශිකයන් සතුව තිබූ තෙල් සමාගම් ජනසතු කර තෙල් නිෂ්පාදන ආයතනය බෙදා හැරීම සම්පූර්ණ khනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා ශ්‍රී ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටවන ලදී. ඊට අමතරව 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය සහ 1974 වතු ජනසතු කිරීම එතුමියගේ ගත් ක්‍රියාමාර්ගයක්. ඒ වගේම 1971 සැප්තැම්බර් 26 දින සෙනෙට් සභාව අහෝසි කරන ලද අතර ආරෝපණ ප්‍රයක් ලෙස එවකට
සිටි වාමාංශික පක්ෂ හඳුන්වා දුන් සෝල්බර් ව්‍යවස්ථාව වෙනුවට නව ශ්‍රී ලංකාවට නව ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් 1972 මැයි 22 වෙනි දින හඳුන්වා දීමත් සමග ශ්‍රී ලංකාව ජනරාජ්‍යයක් බවට පත්විය. ඇත්තටම ශ්‍රී ලංකාව 1948 නාම මාත්‍රික නිදහසක් ලබා ගත්තත් සැබෑ නිදහස බොහෝ දෙනෙක් මේක යම් කාන්තාවක් හෝ ඒ වගේ දෙයක් හෝ මැතිනිය නිසා හෝ මැතිනිය මේකේ උද්දීපනය වෙයි මේ කරුණ නිසා කියන මත වර්තමානයේ අමතකයින් පවතිනවා. ලංකාවට ඇත්තටම සැබෑ නිදහස ලබා දුන් දිනය ලෙස ඉතාම සැලකිය හැක්කේ මේ 1972 මැයි 22 වෙනි දිනයි. එතෙක්ම ඇය 1973 මැයි 17 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන් ශාලාව ඉදිකිරීම ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ ඇති ප්‍රසිද්ධම ජාත්‍යන්තර සම්මන් ශාලාවක් ලෙස මෙය බණ්ඩාරනායක මැතිනියට සහ එම රජයට චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් ලෙස මෙම සම්මන් ශාලාව ලැබිලා තියෙන අපේ රජයේ දායාද වෙලා තියෙන්නේ. ඇත්තටම මේක දැනටත් අනාගතයටත් ඇත්තටම මේක අපිට සම්පතක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන් ශාලාව. ඒත් එක්කම 1974 ඔක්තෝබර් 6 වෙනි දින යාපනයේ විශ්වවිද්‍යාලයේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කර විවෘත කරනවා. 1962 රාජ්‍ය කුමන්ත්‍රණයකට සහ 1971 අප්‍රේල් තරුණ කැරැල්ලකට දැය මුණ දුන්නා. මේ සාර්ථකව මැඩ පැවැත්වීමටත් ඇය සමත් වුණා. ඒ තරුණයන්ට ඒ අවශ්‍ය කාලානුරූපීව ඒ අවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඒකම 1964 දී ඇය ශ්‍රීමා ශාස්ත්‍රීය ගිවිසුම ඇති කරගෙන අපේ වතුකරේ ඉන්දියානු දමිළ ජනතාවගේ පුරවැසිභාවය සම්බන්ධ ගැටලුවට සාර්ථක විසඳුමක් වොන්ට ලබා දුන්නා. ඒ වගේම 1974 මම මීට කලින් ප්‍රකාශ කර ඇති මේ ගැන පූර්විකාවක් ගෙනෙද්දී 1974 ජූනි 23 වෙනි දින ඇය කච්චති දූපත ලංකා භූමියට උරුම කර ගැනීමට සමත් වුණා. ඒ වගේම තවත් විශේෂයෙන්ම ඇය ගැන කියනවා නම් තවත් මම කීපයක් සඳහන් කරන්න කැමති. ඇය දේශීය ආර්ථිකයට ජීවය දෙන්න දේශීය ආර්ථිකය නගා සිටීමට දේශීය කර්මාන්ත ශාලා දේශීය සංස්ථා රාශියක් ආරම්භ කළා. මම කීපයක් සඳහන් කරන්නම් මේ සටහනෙන්. අතුරුගිරිය ඔරුවල වානේ කර්මාන්ත ශාලාව, කැලෙන් ටයර් කර්මාන්ත ශාලාව, යක්කල රෝහ කර්මාන්ත ශාලාව, එඬේරමුල්ල වාත්තු කර්මාන්ත ශාලාව, වාලච්චේන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව, තුල්ලිරිය වේයන්ගොඩ වැල්ලවත්ත නූල් සහ රෙදි කර්මාන්ත ශාලාව, ඊට පස්සේ කපු නූල් නිෂ්පාදනයට තුනීලෑලි සංස්ථාව, කන්තලේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව, පෝසලෙන් පිගන් රත්තොට, බෝගල මිනරම් පතල, මිල්කෝ කිරි මණ්ඩලය, දැනට මිල්කෝ සහ හයිලන්ඩ් සමාගම්, වාලච්චේන සිමෙන්ති කම්හල, පෝර සංස්ථා සපුගස්කන්ධ, ලැම්පෙටා ස්කූටර් සහ ත්‍රිරෝද රථ කර්මාන්ත ශාලා ආදී කර්මාන්ත ශාලා රාශියක් දේශීය කර්මාන්ත වලට අතහිත දෙමින් එතුමියගේ යුගය ආරම්භ වුණා. 1977 බලයටපත් ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඇතුළු කීප දෙනෙකුට විරුද්ධව පරීක්ෂණ විශේෂ ජනාධිපති කමිෂනක් පිහිටවලා පරීක්ෂණයක් පවත්වලා රහසිගත වාර්තාවක් පවසන ආකාරයට ජනාධිපතිවරයාට පමණක් ඉදිරිපත් කරගෙන රජයෙන් ගරු මැතිනියගේ ප්‍රජා අයිතිය අවුරුදු 7කට අහෝසි කරා. ඉන්පසු අද දිනේ උත්සව අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරා, ඒ වගේ නිමල් සිරිපාල මැතිතුමාත් සඳහන් කරා. ඉතින් මේ යුගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල මැතිතුමා සහ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යන දෙදෙනා මැතිනියගේ ප්‍රජා අයිතිය අවශ්‍ය කිරීමේදී නීතිමය පැත්තෙන් තරුණ නීතිඥයෙක් වශයෙන් නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාත් ඒ වගේම බිමේ අරගල කරන ජනතාව සමග බිමේ ඉඳන් පැමිණි මිනිස්සෙක් වශයෙන් හිටපු ජනාධිපති හා හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් අරගල ආකාරය සඳහන් කරා. ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මාස 3කට ආසන්න ප්‍රමාණයක් මැතිනිය වෙනුවෙන් උද්ඝෝෂණය කරලා අනුරාධපුර හිරගේ ගත කරපු කාලවකවානුව ප්‍රකාශ කරා. ඒ වගේම නිමල් සිරිපාල මැතිතුමා උසාවි ගිය ආකාරයත් ඒ වගේ ගොඩක් දේවල්
මැතිනිය වෙනුවෙන් මැතිනිය සමග සිටි සමකාලීනයින් සහ මැතිනියගේ වැඩ වටිනාකම දන්නා පුද්ගලයන් විසින් සිදු කරලා තියෙනවා. ඇතරම මැතිනිය ප්‍රජා අයිතිය 1980 ඔක්තෝබර් 16 වෙනි දින යලි හිමි වුණා. ඒ මැතිනිය සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන්ගේ ශක්තියෙන් සහ මැතිනියගේ දෛවයෙන්. ඉතින් ඉන්පසු මැතිනිය 1994 නොවැම්බර් 14 වන දින නැවත අග්‍රාමාත්‍යවරිය බවට පත් වෙනවා. අවුරුදු කාල අවුරුදු 17ක පමණ තිබ්බ එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳහෙල්ලා. ඉතින් අග්‍රාමාත්‍ය ධූරය දරන සමයේම 2000 ඔක්තෝබර් 10 වෙනි දින නිට්ටඹුවේ එදින ඡන්දය ප්‍රකාශ කරලා නැවත තමන්ගේ නිවසට පැමිණ එදිනම අභා ප්‍රාප්ත වුණා. ඉතින් එතුමියට 109 වන ජන්මදින දිනේ එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත අපිට නැවත කල්පනා කර එතුමිය ගැන මෙනෙහි කිරීමේදී නැවත එවැනි කාන්තාවක් එවැනි දේශපාලන නායිකාවක් නැවත ලංකාවට බිහි වෙයිද කියන වර්තමානයේ දේශපාලනයේ හැසිරීම සහ කාන්තා දේශපාලනයේ හැසිරීම ගැන යම්කින් අත්දැකීම් ලැබෙනකොට දැනෙනවා. ඇත්තටම ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියට නිවන් සුව පතමි.